මාත් එක්ක දැන් ඉන්නවා ලංකාවේ පෙරලිකාරම සංගීත කණ්ඩායමක්. ඒ වගේම ඊටාම ඉක්මනින්ම ජනතාව අතරට ආපු සංගීත කණ්ඩායමක්. අද දවස ගැන අපි පොඩ්ඩක් කතා කරමු. කොහොමද ඇවට සංගීත කණ්ඩායමේ විස්තර අපි කතා කරමු. ඔන්න ගොඩ කාලෙකට පස්සේ ඉරිදා පොඩ්ඩක් ෆ්‍රී වුණා අපිට. ඉතින් නැත්තම් මේ ටිකෙන් බුකින්ග්ස් තිබුණා. ඉතින් ගොඩක් ටයර්ඩ් වෙලා ඉන්නේ මම සහ අපේ ඇවට බෑන්ඩ් එකේ සමාජිකයෝ ඔක්කොම. ඉතින් අද වෙනස් වූ අත්දැකීමක් ඇත්තරම. ඉතින් ක්‍රිකට් මැච් එකක් ගහන්න හම්බ වෙනවා කියන එකත් මම හිතන අපේ ප්ලේයර්ස් ලගින් ශාහන්ලේම හරි උද්‍යෝගිමත් ඒගොල්ලෝ සෙල්ලම් කරනවා පුළුවන් ඇවෙලාවෙම. ඉතින් මම හිතනවා අපේ කට්ටිය අද හොඳට ස්කෝර් කරයි කියලා. ඒ වගේ දවසක හිතුවද ලංකාවේ මේ වගේම පෙරලිකාර සංගීත කණ්ඩායමක් කරා ඊටාම ඉක්මනින්ම ජන ප්‍රේක්ෂකයන් අතරට යන්න පුළුවන් වෙයි කියලා? ඒක ලේසි දෙයක් නෙමෙයි. it's a tough thing. ඉතින් අපි ගොඩක් මහන්සි වුණා. ප්‍රැක්ටිස් කරා. ඉතින් අපේ අයිඩියාස් ගොඩක් චතුරංග විතානගේ අපේ ආදරණීය බෑන්ඩ් එකේ වුණ ඒත් එක බෙදාගෙන සුධාරක ඉන්නවා අපේ මැනේජ්මන්ට් එකේ. ඉතින් එයාගේ තියෙන උදව්වත් එක්ක තමයි මේ ගමන ආවේ. කටළු බාධක ගොඩයි කම් කටළු ගොඩක් මැද්දෙන් තමයි ආවේ. නමුත් අද සාර්ථක කරගෙන තියෙනවා. නමුත් දැනටත් සාර්ථකත්වයේ හිණි පැත්තට ගියා කියලා කවදාකවත් හිතන්නේ නැහැ. අපිට මෙතනින් එහාටත් තව ඉස්සරහට යන්න ඕන. ඒත් තවත් මහන්සියලා වැඩ කරනවා. ඒතර මේ සංගීත කටයුත්ත එක්ක කොහොමද මේ ක්‍රිකට් ගහන්න කාලය වෙන් කරගන්නේ? ඇත්තරම කාලේ වෙන් කර ගැනීම සම්බන්ධ පොඩි ගැටලුවක් තියෙනවා. ඇවට අපිට ගොඩක් වැඩ තියෙන නිසා අපි බිසි කොන්සර්ට් එක. ඉතින් ඊයේ පෙරේදා දෙකේම තාම පැය දෙක තුනයි නිදාගෙන ඉන්නේ මේ මගේ සෙට් එක. ඉතින් අපි ඉතින් ටයිම් එක මැනේජ් කරගන්න කියන්නේ අපිට ඕන දෙයකට ඇඩ්ජස්ට් වෙන්න පුළුවන්. ෆ්ලෙක්සිබල් අපි. ඉතින් ඕන දෙයකට රෙඩි සෙට් එකක් තමයි ඇවට අපේ ඉන්නේ. ඉදිරියේදී සංගීත කණ්ඩායමක් විදිහට මොන වගේ වෙනස්කම්ද බලාපොරොත්තු වෙන්නේ? අනිවාර්යයෙන්ම ඉතින් වෙනස්කම් රාශියක් තියෙනවා හිතේ. මොකද චතුරංග විතානකයේ මග පෙන්වීම යටතේ අපිට ගොඩක් හොඳ ගයිඩ්ලයින්ස් හම්බ වෙනවා. ඉතින් අපිට රීච් කරන්න ඕන. අපි ලංකාවේ ඇත්තටම රීච් කරලා ඉවරයි. අපි ලෝකේ තියෙන ප්‍රධාන පෙළේ රටවල් ගොඩටම ගිහිල්ලා ඉවරයි ඔක්කොන්ටම වගේ. ඉතින් අපිට ඕන ඉන්ටර්නැෂනලි අපේ මියුසික් අරගෙන යන්න ඉස්සරහට මුළු ලෝකෙටම බලන්න. අද දවස ගැන අපි කතා කරමු. අද දවසේ ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. හැමෝම දක්ෂයෝ. ඉතින් ක්‍රිකට් වලට ආදරය කරනවා කියන්නේම එතන පොඩි දක්ෂතාවයක් තියෙනවා. ඉතින් අපි හැමෝටම සුබපතනවා. ඉතින් අපේ ටීම් එකත් පුළුවන් උපරිමම කරනවා. අපේ දක්ෂයෝ ඉන්නවා. අනිවාර්යයෙන්ම ඉතින් අපි ජය ගන්න පුළුවන් අපිට. අපි ජය ප්‍රාර්ථනා කරන හැමෝටම බොහොම ස්තුතියි. Thank you so much ඔයාලට. Thank you so much.